බන්ධනාගාරය තුල ඇතිවෙච්ච ගැටුම මේ වෙනකොට විපක්ෂ නායකයා ඇතුළු විපක්ෂයේ සමහර മന്ത്രിවරු මේක මේ ආණ්ඩුව ප්ලෑන් කරලා ගහපු ගේමක් විදියට හුවා දක්වන්න මාධ්‍ය සාකච්ඡා කීපයක්ම මම දැක්කා. ඒ අතරේ ආණ්ඩුවට අකමැති විපක්ෂයට හිතවත් සමහර පේජ් කරන කට්ටිය එළියේ ඉඳලා එක පොලිස් නිලධාරියෙක් කවුළුව ඇරලා රබර් බුලට් ෂොට් එක ඇතුළට ගහනකොට ඒක වීඩියෝ කරලා නිලධාරියට විරුද්ධව පොලිසියට විරුද්ධව එක පෝස්ට් හදලා දාලා ෂෙයා කරලා තිබුණා මම දැක්කා. පෝස්ට් හදන වීඩියෝ ෂෙයා කරන එකක් ඒකේ ඇතුළ කතාව කවුරුත් දන්නේ නැහනේ. ඇතුලේ කැරලි ගහපෙවුන් ජේලර්ලගේ තුවක්කුව අරගෙන එළියට තුවක්කුව දාලා එළියේ ඉන්න උන්ට වෙඩි තියන්න හැදුවා. ඒක පාලනය කරගන්න ඕන හන්ද තමයි සැරින් සැරේට රබර් බුලට් එක ගැහුවේ. ඔය වීඩියෝ කරපෙවුන් ෆොටෝ ගහන එවුන් එකක්වත් ඒ කතාව ගැන කියන්නේ නැතුව රබර් බුලට් ෂොට් එක ගහන ගැන හැලී ලියනවා. අන්න ඒ කට්ටිය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරු වගේම පොහොට්ටුවේ කට්ටිය ඒ වගේම විපක්ෂයේ නියෝජනය කරන පේජ් කරන කට්ටිය මෙන්න මේ පින්තූර ටික පොඩ්ඩක් බලන්නකෝ. මේ ඉන්නේ බඩිකින්ඩෙන් හිටපු රැඳවියන්ට කෑම අරන් ගියපු ජේලර්ලා 7 දෙනෙක් මැරිලා ඉන්න මෙතන. තව කීප දෙනෙක්ම අසාධ්‍යයි. දැඩි සත්කාරිකගේ ප්‍රතිකාර ගන්නවා. මේක ආණ්ඩුව ගැහුව ගේමක් නම් මේක ආරම්භ කරපේකා එහෙම නැත්නම් මේකට මුල් වෙච්ච මිනිස්සු මේක ප්ලෑන් කරලා කරපු කට්ටියට ෂොට් එක දෙන්න ඕනේ. හැබැයි උන් ජීවතුන් අතර ඉන්නවා. ලැබිලා තියෙන තොරතුරු වලට අනුව මේ වැඩි හරියක් රැඳවියන් මැරිලා තියෙන්නේ අර ඇතුළේ ඉඳන් අපරාධ කරන උන්ට විරුද්ධව උන්ගේ අපරාධ ගැන තොරතුරු දීපු මිනිස්සු. ඒකක්. අනිත් එක තමයි අර පේජ් කාර්යෝ ටිකක් අර එළියේ ඉඳන් ෂොට් එක ගහපු නිලධාරියගේ පින්තූරය ගැන හැලී ලියලා දාලා තිබ්බනේ views ගන්න. අන්න උන් ටික මෙන්න මේ පින්තූරේ බලපල්ලා. උන්ට ඇස් ලොකු කරලා බලපල්ලා. හරිද? ෂොට් එක ගහලා හරි දොර ඇරගත්තට පස්සේ අර දොර ඇරපු ටිකට එතන හිටපු අපරාධකාරයෝ කියලා අපරාධ කරලා හිරේට ගියපු හිරේ ඉඳගෙන අපරාධ කරන කට්ටිය යකඩ පොළු අතේ තියාගෙන තුවක්කුව අතේ තියාගෙන දුවන්නේ STF එක දකින්නකොට. එතකොට අර මිනිස්සයා ලීඳන් හරි ෂොට් එක හරුම් බය කරලා මේක දොර ඇරගත්තේ නැත්තම් ඔය 20 ගාන නෙමෙයි මැරෙන්නේ. තවත් මැරෙනවා. ආණ්ඩුවේ පැත්තෙන් වෙච්ච අත්පසුවීමක් තියෙනවා. ඒක තමයි කලින් දවසේ දෙන්නෙක් මැරිලා ඊට පස්සේ රෑ වෙද්දි මේක සමතේට පත් කරාට පස්සේ ඒ කට්ටිය නිදැල්ලේ ඉන්න දීලා ආයමත් ගැටුමක් ඇති වෙන තැනට පත් වෙනකන් බලන් හිටපු එක. අර නිවිච්ච වෙලාවේ බන්ධනාගාර කොමසාරිස් ඇතුළු බන්ධනාගාර දෙපාර්තමේන්තුව තිබුණා. STF එක ඇතුළට දාලා ආමික ඇතුළට දාලා අර මිනිස්සු කූල් කරලා තමන්ගේ හිටපු තැන් වලට දාලා ඒ කට්ටිය සෙටිල් කරන්න. ඒක බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැත්තෙන් වෙච්ච අඩුපාඩුවක්. හැබැයි එහෙමයි කියලා එළියේ ඉන්නකොටත් පුළුවන් තරම් අපරාධ කළා, මිනී මරලා, මංකොල්ල කාලා, කුඩු විකුණලා, රටේ දරුවෝයි පුරවැසියෝ ඔක්කොම විනාශ කරලා නීතිය රැහැට අහු වෙලා අධිකරණයෙන් දඬුවම් නියම කරාට පස්සේ හිරගෙදරට ගිහිල්ලා හිරගෙදර ඉන්නකොටත් කන්න බොන්න ඔක්කොම දෙන්නේ මහජනතා මුදල් වලින්. හැමදේම බෙහෙත් බෙත්ත පවා මහජන මුදල් වලින් ගෙවන්නේ. එහෙම කරද්දිත් ඒක ඉඳගෙනත් මිනී මරන්න ප්ලෑන් කරනවා නම්, මංකොල්ල කනවා නම්, ටෙලිෆෝන් පාවිච්චි කරලා කෝල් දීලා කප්පම් ගන්නවා නම්, ඇතුළට කුඩු ගෙනගෙන කුඩු ඇතුළේ ඉන්න උන්ට කුඩු විකුණනවා නම් උන් මිනිස්සුයෝද? බං එළියේ ඉන්නකොටත් පුළුවන් තරම් අපරාධ කළා. ඇතුළට ගිහලත් අපරාධ කරනවා. ඒ ඉන්න ගමන් උන් කරන වැරදි වැඩ දැක්කම ඒව නිලධාරීන්ට කිව්වා කියලා ඒ කියපු උන් මරන්න කැරලි ගහනවා. රටේ නීතිය රකින්න ඉන්න ජේලර්ලත් ඒ අතර. මැරිච්ච මිනිස්සු පව්. හැබැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පොලිසිය වගේම තමයි ජේලර්ලත් ඉන්නවා. අර කුඩුකාරොත් එක්ක මංකොල්ල කාරොත් එක්ක මිනිමරුවොත් එක්ක එකතු වෙලා ඔන්ට ඕන එපාකම් ඔක්කොම බන්ධනාගාර ඇතුළේ සපයලා දීලා උන්ගෙන් කුට්ටි අරගෙන ජීවත් වෙන කනබොනේ උන් ටිකක් ඉන්නවා. කාලකණ්ණි ටිකක් ඉන්නවා. ඒ කාලකණ්ණිත් මේවට වග කියන්න ඕනේ. අන්න ඒ කාලකණ්ණි මරුණා නම් ප්‍රශ්නයක් නැහැ. අපරාධ කරපු එකෙක්, වැරදි කරපු එකෙක් බන්ධනාගාර ඇතුළට දාන්න උඩ දනුවමක් දීලා යහපත් පුරවැසියෙක් කළා ආපහු සමාජිකර කරන්න. හැබැයි ඒක ඇතුළට ගියාට පස්සෙත් ඌට අර විදියටම අපරාධ කරන්න, මිනිහ මරන්න, කප්පම් ගන්න, කුඩු විකුණන්න ඇතුළේ ඉන්න එවුන්ම නීතිය රකින්න පොරොන්දු වෙලා රස්සාව ගත්ත එවුන්ම ජේලර්ලම උදව් කරනවා නම් ඌ කවදාවත් හැදෙන්නේ නැහැ. ඌ ආයෙ එන්නේ ඊට වඩා අපරාධකාරයෙක් වෙලා. ඒවට වග කියන්නත් ඕනේ ඔය බන්ධනාගාරවල ඉඳගෙන අපරාධකාරයන්ට කඩ යන උදව් කරන කාලකන්ණි ජේලර්ලා. මේක ආණ්ඩුව මාරුණා කියලා, අනුර කුමාර අයින් වුණා කියලා, එහෙම නැත්නම් හර්ෂණ නානායක්කාර අයින් වුණා කියලා මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. මේක මේ කොහේ හරි තියෙන ප්‍රශ්නයක් මුල් කරගෙන ආදගෙන ඒක මේ ආණ්ඩුව පෙල්ලන්න ගෙනියනවා විපක්ෂයේ. ඇයි? උන්ට ඕනේ බන්ධනාගාරවල ඇතුලේ පහනක් ඇති කරලා මිනී මරනදී කමන්නේ ආණ්ඩුව එළවලා පරාද වෙච්ච සෙට් එකම ආයි බලයට ගේන්න. ඇයි? උනුත් අපරාධකාරයෝනේ. උනුත් මංකොල්ලකාරයෝ, උනුත් මිනිමරුවෝ, උනුත් අපේ හල්වලින් ජීවත් වෙන කාලකණ්ණි ටිකක්. උන්ටත් ඕනේ ඒක. අපේ රටේ අපරාධ කල්ලි කීපයක් ඉන්නවා.
සමහර දේශපාලකයෝ අපරාධකාරයෝ, සමහර පොලිස් නිලධාරීන් අපරාධකාරයෝ, සමහර ජේලර්ලා අපරාධකාරයෝ. ඊට සමානවම පාතාල සෙට් එකක්, කුඩු විකුණන සෙට් එකක්, මිනිහ මරන සෙට් එකක් කුලියට. ජීවිතේට මේක ගොඩ ගන්න බෑ. හැබැයි ඔය හැම එකම උන්ගේ පවුලට ආදරේ, උන්ගේ සහෝදරයන්ට ආදරේ, උන්ගේ අම්මා තාත්තට ආදරේ, උන්ගේ ළමයින්ට ආදරේ, ඒ හැමෝටම සුර සැප දෙන්න හදනවා. කුඩු විකුණන එක උගේ ළමයි කුඩු ගහනට කැමති නැහැ, මිනිහ මරන එක උගේ ළමයි මිනිහ මරනට කැමති නැහැ, අපරාධ කරන එක උගේ ළමයි අපරාධ කරනට කැමති නැහැ. උන් හදන රාජකුමාරයෝ කුමාරිකාවෝ වගේ. හැබැයි ඒ විදියේම බලාපොරොත්තු යන හදාගෙන දෙමව්පියන්ගේ දරුවන්ට කුඩු පොහන, මිනිහ මරන්න උදව් කරනවා, මිනිහ මරනවා, කපන කොටනවා, අපරාධ වලට හවුල් කරගන්නවා, ඔක්කොම කරනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. දේශපාලකයොත් ඒ වගේ. උන්ගේ දේශපාලන ගමන රැක ගන්න, උන් දේශපාලකයන්ට රට ඇතුලේ තියෙන ගෞරවය රැක ගන්න, වරප්‍රසාද රැක ගන්න උන් පුළුවන් තරම් අපරාධකාරයොත් එක්ක එකතු වෙලා, ජාවාරම්කාරයොත් එක්ක එකතු වෙලා උන්ගේ ගමන ස්ථිර කරගන්න, උන්ගේ ගමන ස්ටේබල් කරගන්න, උන්ට වැජබෙන්න, උන්ගේ පසුන්ගේ ළමයි ගෙනහල්ලා මේකට පස්සන්න, උන් දේශපාලනය ගත කරන්න උන් වෙහෙසෙනවා. රටක් විදිහ කවදාවත් ගොඩ යන්න බෑ. මෙරට කවදා හරි හැදෙන්න ඕනේ කියලා හිතාගෙන අවුරුදු ගාණක් කටවල් වල දුක් විඳින මිනිස්සු කොට්ටාසයක් ඉන්නවා. ගෑනුත් ඉන්න පිරිමිත් ඉන්නවා. උන්ට ජීවිතයක් නැහැ, ළමයි දැකලා නැහැ, ගෑනිත් එක්ක බුදියගෙන නැහැ, පෞල් ජීවිතයක් ගත කරලා නැහැ. උන්ගේ මුළු ජීවිතේම පිටරට ගිහලා හම්බ කරනවා, කඹරනවා, ලංකාවට යනවා, ලංකාව උන්ට දාන්න බලනවා. උන්ට ජීවිතයක් නැහැ. පුලියල ගන්නවනොත් ඒ වගේ. තමන්ගේ පාඩුවේ රස්සාවක් කරගෙන ඉන්නවොත් ඒ වගේ. තමන්ගේ පාඩුවේ ගොවිතැන පතක් කරගෙන ඉන්නවොත් ඒ වගේ. ඔය ඔක්කොම අවුස් වෙලා, ඔය ඔක්කොගෙම පිහිටෙන් කොට යන දේශපාලකයෝ ටිකක් ඉන්නවා. උන් පාතාලේ වුණේ කුඩුකාරයෝ මිනිමරුවෝ ඔක්කොම කරගෙන උන්ගේ ගේම ගහනවා. රටක් විදියට හැමදාම දුක් විඳින එකාට ජීවිතේට ගොඩේමක් නැහැ. දරුවන්ට අනාගතයක් හදන්න කියලා හිතලා මුළු ජීවිත කාලෙම දුක් විඳින දෙමව්පියන්ට කිසිම සතුටක් සැනසීමක් නැහැ. දැන්වත් ඔය විපක්ෂ මෙච්චර කාල දේශපාලනය කරපු කාලකන්ණි දේශපාලකයෝ ටිකක් කියනවනේ, කාලකන්ණි දේශපාලකයෝ ටික. මම මේ කියන්නේ මනුස්සයන්ට නෙමෙයි, කාලකන්ණි දේශපාලකයන්ට. උඹලගේ ළමයින්ට තෙන ගහන වැඩ කරන්න එපා. දැන්වත් ඔක නවත්ත බලලා. දැන් බලන්න ධම් වශයෙන් කියන්න පුළුවන් ඕන. හරි. තොපි ළමයින්ටත් එක්ක එන ගහනවා. ළමයින්ගේ ළමයින්ටත් එන ගහනවා. ඒ තරම් කාලකන්ණි. තොපි දේශපාලනට ඇවිල්ලා බං රටත් කෑවා. අපිත් කෑවා. දරුවන් කෙනාට ඔක්කොම කාලා තියෙන්නේ. රටේ මාකයි පන්නයක් ඇති වුනහම ඒව කරන තව පෙට්‍රල් පිටුරු ටිකක් දාලා ගිනි තියලා ඒකෙන් ගොඩ එන්න බලනවා. ඔය ඔක්කොමල්ල අපරාධ කරන්න ඕන පාතාලේ වුණේ, කුඩු විකුණන කුඩුකාරයෝ, උන්ගේක සම්බන්ධතා ගෙනින පොලිසිය වුණේ, ජේලර්ලයි, දේශපාලකයෝ හැමෝම මෙන්න මේ අම්මේ කතාව අහන්න. ළමයි අපරාධකාරයෝ කරලා තියෙන්නේ පොලිසියයි දේශපාලකයෝ. පුළුවන් නම් කොමල් එකතු වෙලා අවුරුදු 5ක් මාංශ වෙලා මේ රට කොට දාන්න කරපු පව් ගෙවන්න. ඒකවත් කරන්න.